ආයිබෝවන් ඔයාලට MEN මල්ටිවර්ක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු ෆෑන් මෝටර් එක වයර් කනෙක්ෂන් එක හොයාගෙන එම කනෙක්ෂන් එකට විදුලිය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. අද වීඩියෝ එකට යන කලින් මම පොඩි දෙයක් කියන්නම්. MEN මල්ටිවර්ක් YouTube channel එක දැන් පටන් අරන් මම මාස 2ක් වෙනවා. දැනට subscribersලා 144ක් ඉන්නවා. MEN මල්ටිවර්ක් YouTube channel එක subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවමත් MEN මල්ටිවර්ක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට ඔයාලට හැමදාම මේ වගේ වීඩියෝ කාර්මික වීඩියෝ බලන්න පුළුවන්. වැඩි කතා නොකර අපි යමු අද වීඩියෝ එකට. මේ ෆෑන් මෝටර් එකේ පිටින් ස්විම් මෝටරයක් තියෙනවා. ඒ කියන්නේ ෆෑන් එක එහාට මෙහාට කැරකෙන එක මේ මෝටර එක. කැපැසිටර් එකක් තියෙනවා. මෙතනින් වයර් අපිට වයර් 6ක් එළියට ඇවිල්ලා තියෙනවා පේනවා. එකක් අර්ත් වයර් එක අපිට හොයාගත්ත හැකි. මේක අර්ත් වයර් එක. තව වයර් 5ක් තියෙනවා අර්ත් වයර් එක හැරුණාම. අපි බලමු මල්ටිමීටරයක් ආධාරයෙන් මේ වයර් කනෙක්ෂන් එක හොයාගෙන ඒකට විදුලිය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. මම මල්ටිමීටරේ බස ස්කේල් එකට දානවා. මේ ක්ලිප් ඕන් මීටරයක් තියෙන මල්ටිමීටරේ බැටරි බහලා මට දාගන්න බැරි වුණා. මෙතන ස්විම් මෝටරේට සප්ලයි ගිහිල්ලා තියෙනවා අලු පාට වයර් එකක්. ඔයාලට පේනවා. කළු පාට එක්කුයි අලු පාට එක්කුයි තියෙන්නේ. ඒ දෙකට වයර් එක ජොයින්ට් කරලා ක්ලිප් එකක් ගහලා තියෙනවා. මේ අලු පාට වයර් එකම තමයි මෙතනින් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ස්විම් මෝටරේට යන පේස් එක තමයි මේ වයර් එකේ යන්නේ. නිව්ට්‍රල් එක කැපැසිටර් එක හරහා මෙතනින් ඒකට සම්බන්ධ වෙනවා ස්විම් මෝටරේට. ඒ මෝටර එකත් ඔයාලට පේනවා 220යි 240 වෝල්ට් අතර තමයි වැඩ කරන්නේ. වෝල්ට් 4ක මෝටරයක් මේක. RPM එක මිනිත්තුවට වට 4ක් 5ක් කියලා තමයි මේක දාලා තියෙන්නේ. අපි බලමු මේ කනෙක්ෂන් එක හොයන්න කොහොමද කියලා. මේ අලු පාට වයර් එක අපි මෙතනින් මෝටරය ඇතුළට ගිහලා තියෙන දා අයින් කරලා බලමු. මම ඔයාලට පෙන්නන්න මේ අලු පාට වයර් එකට මම එක කොප්පයක් තියාගෙන මෙතන මේ ස්විම් මෝටර එක අයින් තිබ්බාම බසට ඕන් එක යනවා කියන්නේ මේ වයර් එක එකයි. ඒ කියන්නේ මේ අලු පාට වයර් එක මෙතනින් ඇවිල්ලා තියෙන එක තමයි මේක. මම දැනට ඒක අයින් කරගන්නම්. ඒක හොයන්න දෙයක් නැහැ. ෆෑන් මෝටර් එකේ ස්විච් එකෙන්ම තමයි මේකට සප්ලයි යන්නේ. පේස් වයර් එක. දැන් වයර් පහක් තියෙනවා. අර්ත් එකයි රතු කළු නිල් සුදු වගේ. අපි බලමු කොලයක් කරන් සටහනක් ගහගෙන මල්ටිමීටර් ආධාරයෙන් කොහොමද මේ වයර් එකෙන් එකට ඕම්ස් ප්‍රමාණයන් බලලා කොහොමද අපි වයර් කනෙක්ෂන් එක හොයාගන්නේ කියලා. මේ මෝටර් එකේ තියෙන වයර් වල පාට හැටියට අපිට පාට අංක ලියා ගන්න පුළුවන්. කළුයි සුදුයි ගන්න පුළුවන්. කළුයි රතුයි ගන්න පුළුවන්. ආයේ කළුයි නිලුයි ගන්න පුළුවන්. ආයේ සුදුයි රතුයි ගන්න පුළුවන්. සුදුයි නිලුයි ගන්න පුළුවන්. ආයේ රතුයි නිලුයි ගන්න පුළුවන්. අපි බලමු මේ ලියාගත්තු කලයකට මේ ප්‍රතිරෝධය බලලා බලමු මේ කීයක් එයිද කියලා. මම මල්ටිමීටරේ ඕම්ස් ස්කේල් එකට දාලා තියෙනවා. මුලින්ම බලමු කළුයි සුදුයි ප්‍රතිරෝධය කීයක් පෙන්නයිද කියලා. 0.0 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
කළුයි සුදුයි පෙන්නනවා ඕම්ස් 876ක් විදිහට. අපි ලියාගමු එක 876යි ඕම්ස්. ඊගාවට අපි බලමු කළුයි රතුයි වයර් එක. කළුයි රතුයි පෙන්නනවා ඕම්ස් 716ක්. 716යි ඕම්ස්. ඊගාවට ලියලා තියෙන්නේ කළුයි නිලුයි. කළු පාටයි නිල් පාටයි වයර් එක පෙන්නනවා ඕම්ස් 955ක් විදිහට. ඔයාලට මල්ටිමීටරේ පේනවා කළුයි නිලුයි වයර් එක. ඒතර ඕම්ස් 955ක් පෙන්නනවා. 955යි ඕම්ස්. ඊගාවට අපිට බලන්න තියෙන්නේ සුදු පාටයි රතු පාටයි වයර් එක. සුදුයි රතුයි වයර් එක අපිට පෙන්නන ඕම්ස් 161ක් විදිහට. 161යි ඕම්ස්. ඊළඟට අපිට බලන්න තියෙන්නේ සුදු පාටයි නිල් පාටයි. නිල් පාට වයර් එකයි සුදු පාට වයර් එකයි. සුදුයි නිලුයි වයර් එක පෙන්නනවා ඕම්ස් 78.9ක් විදිහට. ඕම්ස් 78.8යි. 78.8යි ඕම්ස්. ඊළඟට අපිට අන්තිමටම බලන්න තියෙන්නේ රතු පාටයි නිල් පාටයි වයර් එක. අපි බලමු රතුයි නිලුයි. ඕම්ස් 239.2ක් විදිහට තමයි රතුයි නිලුයි වයර් එක පෙන්වන්නේ. අපි එකක් ලියාගමු. 239.5යි. 239.5යි ඕම්ස්. අපි දැන් වයර් වල පාඨාංක ටික ලියාගත්තා. ඔයාලට මෙතන පේනවා අපි ගත්තු පාඨාංක 6 බලනකොට කළුයි සුදුයි 876යි ඕම්ස්, කළුයි රතුයි 716යි ඕම්ස්, කළුයි නිලුයි 955යි ඕම්ස්. සුදුයි රතුයි 161යි ඕම්ස්. සුදුයි නිලුයි 78.8යි ඕම්ස්. රතු නිල් 239යි ඕම්ස්. මෙතන වැඩිම ප්‍රතිරෝධයක් පෙන්නලා තියෙන්නේ කළු සහ නිල් වයර් දෙක. ඒ කියන්නේ කළුත් එක්ක අපි අනිත් සුදු රතු නිල් කියන වයර් ටික බලද්දී කළු පාට වයර් එකත් එක්ක තමයි වැඩිම ප්‍රතිරෝධයක් පෙන්නලා තියෙන්නේ. අපිට මෙතන කළු පාට වයර් එක වැඩිම ප්‍රතිරෝධයක් පෙන්වන අනිත් වයර් තුනත් එක්ක. එම නිසා කළු පාට වයර් එක තමයි මේකේ කොමන් අග්‍රය විදිහට ගන්න පුළුවන්. මම මෙතන ලියා ගන්නම්. කළු පාට වයර් එක කොමන් අග්‍රය කොමන් අග්‍රයත් එක්ක වැඩිම ප්‍රතිරෝධයක් පෙන්වන්නේ අඩුම ස්පීඩ් එක. ඒ කියන්නේ කළු පාට එකත් එක්ක වැඩිම ප්‍රතිරෝධයක් පෙන්වන්නේ නිල් පාට අග්‍රයනේ. අපිට නිල් පාට අග්‍රය ගන්න පුළුවන් පළවෙනි ස්පීඩ් එක විදිහට. ස්පීඩ් එක ඒ කියන්නේ ලෝ ස්පීඩ් එක. මෙතන කළු පාට වයර් එකත් එක්ක
ඊගාවට වැඩිම ප්‍රතිරෝධයක් පෙන්වලා තියෙන 876යිනේ. කළු සිදුවේ 876යි. අපිට 870 පෙන්නපු අග්‍රය ගන්න පුළුවන් සුදු අග්‍රය මීඩියම් ස්පීඩ් එක විදියට. සුදු පාට අග්‍රය මීඩියම් ස්පීඩ් එක නැත්නම් දෙවෙනි ස්පීඩ් එක. මීඩියම් ස්පීඩ් එක. ඊගාවට කළු පාට වයර් එකත් එක්ක රතු පාට වයර් එක තමයි ඔහොම 716ක් පෙන්නලා තියෙන්නේ. රතු වයර් එක. රතු වයර් එක අපිට ඒතකොට තුන්වෙනි ස්පීඩ් එක විතර ගත්තා. ඒ කියන්නේ හයි ස්පීඩ් එක. අපිට මේ ගත්තු පාඨාංකත් එක්ක බලනකොට අපිට මේ වගේ ඩයග්‍රෑම් එකක් ඇඳ ගන්න පුළුවන්. මේ ගත්තු පාඨාංක වලටම තමයි මම මේ ඩයග්‍රෑම් එක ඇන්දේ. ඒක හැටියට මම ඔයාලට කියලා දෙන්නම් කනෙක්ෂන් මේකේ යන්නේ කොහොමද කියලා. මේම අනිත් ඒ වගේ මේ වයින්ඩින් දෙයක් තියෙනවා. මේ ඕලෝඩ් එක මෙතන සම්බන්ධ වෙලා තියෙන තර්මල් views එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි කළු පාට වයර් එක. ඒ කියන්නේ කොමන් වෙලා තියෙන්නේ. ඒ අග්‍රයට මෙහෙම නිව්ට්‍රල් අග්‍රය ලබා දෙනවා. මෙතන 1.5 කැපැසිටර් මේ තියෙනවා මෙතන දාලා. මෙතන තර කැපැසිටර් එකට තනියෙන් වැදලා තියෙන්නේ කහ පාට වයර් එක. ඒ කියන්නේ ස්ටාර්ටින් එක. මේ කැපැසිටර් එක පැත්තකට වැදලා තියෙන්නේ ස්ටාර්ටින් අග්‍රේ. නිව්ට්‍රල් එකටත් කැපැසිටර් අනිත් පැත්තටත් වැදලා තියෙන්නේ කළු පාට වයර් එක. ඒකේ රනින් අග්‍රේ මේ. ඒ කියන්නේ ඇතුලෙන් මේක නිව්ට්‍රල් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ රනින් එක. අපිට එතකොට මේක ගත්ත හැකි රනින් විදියට. ඒක එකටම තියෙන ඇතුලෙන් සම්බන්ධ වෙලා තියෙන අග්‍ර දෙක. මෙතනින් රතු පාට එකන අපි හයි ස්පීඩ් එක කියලා කිව්වේ. ඒ කියන්නේ ස්පීඩ් 3. තුන්වෙනි ස්පීඩ් එක 2 1. මෙතන අඩුම කියන්නේ කොමන් එකත් එක්ක අඩුම ප්‍රතිරෝධයක් පෙන්නපු එකනේ අපි මේ හයි ස්පීඩ් එක විදියට ගත්තේ. ඒ කියන්නේ මෙතන කොමන් එක මෙතන තියෙනවා. මෙතන ඉඳන් මේ මෙතෙන් එන දුර තමයි එතකොට ප්‍රතිරෝධය අඩු වෙන. ඒ නිසා මේක හයි ස්පීඩ් එක වැඩිම ස්පීඩ් එක. කොමන් එකේ ඉඳලා මෙතෙන් එනවා කියන්නේ තව ටිකක් රතු පාට වයරකට සුදු පාට වයරකට ටිකක් දුර වැඩිනේ. ඒක මීඩියම් ස්පීඩ් එක. ඒ කියන්නේ රතු එකට වැඩිය ඕම්ස් ප්‍රමාණයක් වැඩි. ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි. ඊළඟ ලෝ ස්පීඩ් එක මෙතනින් මේ එන්නේ නිල් පාට වයර් එක. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ දුර එනකොට තව ඕම්ස් ප්‍රමාණයක් එකතු වෙනවනේ. ඒ කියන්නේ වැඩි ප්‍රතිරෝධයක්. ඒ නිසා තමයි වැඩිම ප්‍රතිරෝධයක් පෙන්වන්නේ ලෝ ස්පීඩ් එක. මම හිතනවා ඔයාලට මේ රූප සටහනෙන් පොඩි පැහැදිලි කිරීමක් හරි වෙන්න ඇති කියලා. අපි බලමු මේකට කනෙක්ෂන් එක දීලා මේ කනෙක්ෂන් එකට වැඩ කරයිද කියලා. මොකක් හරි තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් කාට හරි මට ඒක පොඩ්ඩක් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඊට පස්සේ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නම්. අපි වයර් කනෙක්ෂන් එක හොයපු විදියට මම මෙතන වයර් ටික සප්ලයි දෙන්න හදාගෙන තියෙනවා. මේ නිල් පාට එක නිව්ට්‍රල් වයර් එක. ඒක කෙලින්ම කළු පාට වයර් එක කොමන් එකට දීලා තියෙනවා. මෙතන කොමන් එක කළු පාට වයර් එක කියලා අපි කියවනේ. මෙතන රතු සුදු නිල් කියන ස්පීඩ් වයර් තුන තියෙනවා. මෙතන පේස් වයර් එකක් මම අරන් තියෙනවා. මෙතන 230 සැපයුමකින් නිව්ට්‍රල් එක සම්බන්ධ කරවිලා කොමන් එකට ස්පීඩ් තුන තමයි දැන් තියෙන්නේ. ෆෑන් එකේ නම් ස්විච් එක හරහානේ අපිට ස්පීඩ් තුන මාරු කරගන්න වෙන්නේ. දැන් මෙතන එහෙම එකක් නැති නිසා මම මෙතන වයර් එකෙන් වයර් එකට කාවල වලට පෙන්වන්න ඕන් කරලා මම පේස් එකට මේ ක්ලිප් ඔන් මීටරේ දාලා තියෙන ඇම්පියර් එකෙනුත් ඔයාලට ස්පීඩ් එකේ වෙනස හොයාගන්න පුළුවන්. දැන් මේක අපි මේ ඩ්‍රෝවින් එකේ හැටියට රතු පාට වයර් එක තමයි හයි ස්පීඩ් එක වෙන්නේ. අපි බලමු එහෙම ස්පීඩ් එකෙන් එකට වයර් එක සම්බන්ධ කරලා. අපි රතු පාට එක හයි ස්පීඩ් එකට මේ සප්ලයි දීලා බලමු. ඇම්පියර් එක 0.3කින් වැඩ කරනවා. ඔයාලට ඇම්පියර් එක පේනවා. ඒ හයි ස්පීඩ් එක.
ඊගාවට මීඩියම් ස්පීඩ් එක තමයි සුදු පාට වයර් එක. දැන් 0.3යි මේක ඇම්පියර් එක පෙන්න අපි ඒක බලමු. මේක 0.2ක් විදියට මීඩියම් ස්පීඩ් එක ඇම්පියර් එක පෙන්නනවා. ඒ කියන්නේ ඒක මීඩියම් ස්පීඩ් කියලා අපිට හොයාගත්ත හැකි ඇම්පියර් එක අඩු නිසා. ඊගාවට මේකේ නිල් පාට වයර් එක තමයි ලෝ ස්පීඩ් එක. ඒ කියන්නේ පළවෙනි ස්පීඩ් එක. අපි ඒකටත් වයර් එක සම්බන්ධ කරලා බලමු. හරි ඒක තමයි ලෝ ස්පීඩ් එක. මම පවර් සප්ලයි එක ඕෆ් කරන්නම් දැන්ට. හොඳයි ඔයාලා මේ වීඩියෝ එකනොත් මොනවා හරි ඉගෙන ගත්ත කියලා හිතනවා නම් MEN Multiwork YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. හොඳයි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.